කතා කරන්න යන්නේ සේෆ්ටි ගැන විශේෂයෙන්ම ඔයාලා ඉන්න ගොඩනැගිල්ල ගත්තාම ගොඩනැගිල්ලේ ෆයර් එකක් වුණාම අපි මොකද කරන්නේ? මොකද කොහොමද අපි ඉවකුවේට් වෙන්නේ? මොකද්ද කරන්න ඕනේ ප්‍රොසීඩියර් කියන එක තමයි අපි කතා කරන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති දැන් මේක අලුත්ෙන් හදපු බිල්ඩින් එකක් හන්දා මේක ඔක්කොම ෆයර් සිස්ටම්ස් තියෙන හන්දා මේ sometimes you may think we are safe. හරි. නමුත් ලෝකේ ගත්තාම මීට වඩා දියුණු අලුතෙන්ම හදපු buildings මේ පෙන්නලා තියෙන්නේ ගත්තාම ග්‍රෙන්ෆෙල් ටවර් එක ඊට පස්සේ ඩුබායි building එකක් තියෙනවා. මේ වගේ ගොඩාක් building ගත්තාම මේ වගේ building එකක ෆයර් එකක් ස්ප්‍රෙඩ් වෙලා යන්න පුළුවන් ඕනෑම වෙලාවක පල්ලෙහා ඉඳලා උඩට ඊටාම සීක්‍රෙන් ලොකු ඩැමේජ් එකක් කරලා. ඉතින් අපි හිතුවට අපි සේෆ් කියලා ඕන වෙලාවක අපි මොන හරි ප්‍රශ්නයක් වුණොත් ෆයර් එකක් ඩෙවලොප් වෙලා ඉස්සරහට ගියොත් මීට වඩා ගොඩාක් sophisticated new technology building වල ලෝකේ හැමතැනම fires වෙන්න පුළුවන්. fire කියන එක 100% eliminate කරන්න බෑ. කොච්චර detection system protection system මේ ඔක්කොම තිබුණත් ඕන වෙලාවක fire එකක් ඇති වෙන්න පුළුවන්, spread වෙන්න පුළුවන්. මේවා failure එකක් වුණොත්. අපි අද කතා කරන්න යමු මොකද්ද අපි fire එකක් වුණාම මොකද්ද කරන්නේ? fire එකක් කියන්නේ මොකද්ද සහ basically මොකද්ද අපි එතනදී ක්‍රියා කරන්න ඕනේ ක්‍රියාමාර්ග කියන එක. පළවෙනි දේ තමයි ෆයර් එකක් වුණාම ෆයර් එකක් ඇති වෙන්න මොනවද අවශ්‍ය කරන සාධක කියලා අපි දැනගන්න ඕනේ. ගින්නක් ඇති වෙනවා නම් මොනවද අවශ්‍ය කරන සාධක කියන එක. පළවෙනි එක තමයි ෆුවල් එකක් තියෙන්න ඕනේ. ගින්නක් ඇති වෙන්න ඉන්ධනයක් තියෙන්න ඕනේ. දැන් ගත්තාම අපේ ඔෆිස් වල හැම තැනම තියෙන ෆුවල්. මොකද කාබනික ද්‍රව්‍ය තියෙන ඕනලාක ෆයර් එකක් අවශ්‍ය කරන ඉන්ධන ටික ඇති වෙන්නම තියෙනවා ඔෆිස් බිල්ඩින් වල. මේ වගේ බිල්ඩින් වල. හරි මේ ඔක්කොම තියෙන්නේ කම්බස්ටබල් මැටීරියල් ඔක්කොම තියෙන්නේ මේ ස්ට්‍රක්චර් කරුණාම අනිත් ඔක්කොම partition furnitures carpet civilian everything is combustible. හරි. so එතකොට fuel තියෙනවා. ඊට පස්සේ අපට ගින්නක් ඇති වෙන්න දෙවෙනි සාධකය තමයි ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් available. otherwise we can't survive. 21ක් ඔක්සිජන් තියෙන environment එක ඔක්සිජන් හම් වෙලා තියෙන්නේ. ඊළඟ එක තමයි මේ දෙකම තියෙද්දි ඉන්ධනයට යම්කිසි උෂ්ණත්වයකට රත් වෙනවා. අපි කියන එක ෆ්ලෑෂ් පොයින්ට් කියලා. ෆ්ලෑෂ් පොයින්ට් එකට ටෙම්පරේචර් එක ගේන්න අවශ්‍ය කරන තාපය ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඔන්න උතන තමයි දැන් අපි අපේ කන්ට්‍රෝල් එක දැනට තියෙන්නේ. ෆුවල් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් හම්බෙලා තියෙන්නේ. දැන් මේ ෆුවල් වලට ෆ්ලෑෂ් පොයින්ට් එකට රත් වෙන්න තාපය ලැබෙන ක්‍රමයක් තමයි දැනට නැති. අපි ඒක තමයි වළක්ව ගන්න ඕනේ. ඒක අපට ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකල් ෂෝටේජ් එකක් වුණොත් ඊට පස්සේ ලයිටින් එකක් වුණොත් ඊට පස්සේ අපි ස්මෝකින් හරි මොන හරි හීට් සෝස් එකකින් හීට් එක හම්බුනොත් ඒක එනවා ෆ්ලෑෂ් පොයින්ට් එකට ටක් ගාලා ෆයර් එකක් බඩපත් වෙනවා. ඊළඟ එක තමයි ඒ සාධක තුනම එක්ක වෙද්දි අපි කියනවා කෙමිකල් චේන් රියැක්ෂන් කියලා රියැක්ෂන් එකක් ඇති වෙනවා. එතකොට ඒ කෙමිකල් චේන් රියැක්ෂන් කියන එක අපිට ෆිසිකලි ඔබ්සර්ව් කරන්න බෑ. ඒක ඔටෝමැටිකලි ඇති වෙන දෙයක්. ඒතර අර සාධක තුන තමයි අපිට ෆිසිකලි මේව කරන්න පුළුවන්. අපි ඒකට ඉස්සරහම සමහර වෙලාවදී කියනවා ෆයර් ට්‍රයැන්ගල් කියලා. දැන් මේකට කියනවා සාධක හතරම එක්ක වුණාට පස්සේ ෆයර් ටෙට්‍රාහයිඩ්‍රන් කියලා. බේසිකලි ඔය සාධක හතර අවශ්‍යයි ෆයර් එකක් වෙන්න ගොඩනැගිල්ලක් ගත්තාම. දැන් ඔයාලා එතකොට තේරුම් ගන්න දේ තමයි තේරුම් ගත යුතු දේ තමයි ඉන්න පරිසරය ගත්තාම හැම වෙලේම ෆුවල් එක තියෙනවා, ඔක්සිජන් තියෙනවා. දැන් අපිට කන්ට්‍රෝල් එකේ තියෙන්නේ හීට් සෝස් එක. අපි පුළුවන් තරම් හීට් සෝස් එකක් ලැබෙන්නේ නැති විදිහට තියා ගන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. දැන් ඊට පස්සේ අපි සරලව ගත්තොත් ගින්නක් නිවන්න පුළුවන් වෙන්නේ ඔය සාධක හතරෙන් එකක් හරි අයින් කරන්න ඕනේ. මොකද සාධක හතරම අවශ්‍ය නම් ගින්නක් ඇති වෙන්න එක සාධකයක් හරි අයින් කරොත් අපිට ගින්නක් නිවන්න පුළුවන්. අපි කියමුකෝ වාහනයක් ගමන් කරන්න රෝද හතර අවශ්‍යයි. හැබැයි වාහනේ ගමන් කිරීම නතර කරන්න එක රෝදයක් ගැලෙවත් යන්න බෑ. දෙකක් ගැලෙවත් බෑ, තුනක් ගැලෙවත් බෑ, හතරම ගැලෙවත් යන්න බෑ. මේ විදිහට ගින්නක් ඇති වුණොත් ගින්නක් ඇති වුණාන් පස්සේ ගින්නක් නිවන්න නම් අපිට ওই සාධක හතරෙන් එකක් හරි අයින් කරන්න ඕනේ. ඒකට ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කූලින් කියන්නේ. අපි හැමෝම දන්න දෙයක්, කරලා තියෙන දෙයක්. ඕන වෙලාවක ගින්නක් ගත්තොත් ගින්නට වතුර දාන එක වතුර දාලා කූල් කරනවා. ඒකේ බේසිකලි අපි කරන්නේ වතුර දාපුවම වතුරෙන් සෑහෙන ප්‍රමාණයක් තාපය අවශෝෂණය කරගන්නවා. එතකොට උෂ්ණත්වය ජලන උෂ්ණත්වයට වඩා අඩු වෙලා අර සාධක හතරෙන් එක සාධකයක් අයින් වෙනවා. ටෙම්පරේචර් එක නැත්නම් තාපය ලැබෙන්නේ නැති වෙනවා ජලන උෂ්ණත්වයට යන්න. එතකොට ගින්න නිවෙනවා. මේක අපි පරිණාමවාදී කාලේ ඉඳලා මිනිහා හොයාගත්ත දෙයක්. ගින්නට වතුර දාන එක ඉෆෙක්ටිව්ලි පාවිච්චි කරන එකක් ෆයර් ෆයිටින් වලදී ලෝකයේ හැමතැනම පාවිච්චි කරන එක.
දෙවෙනි එක තමයි ස්මදර් කරනවා. ස්මදර් කරන ඔක්සිජන් සැපීම කට් ඔෆ් කරලා දානවා. දැන් ඒක අපි ගොඩක් වෙලාවට ගෙදරදී එහෙම කරනවා. අර මොන හරි ඇවිලුනොත් එහෙම බ්ලැන්කට් එකකින් නැත්නම් තෙත ගෝණියකින් වහනවා. එහෙම නැත්නම් මොන හරි බිම ඇලිලා තෙල් ටිකක් අපි වැලි දානවා. වැලි වලින් ගින්න නිවෙන්නේ නැහැ. ගින්න නිවෙන්නේ ඔක්සිජන් නැති වෙනවා ගිනි ගන්න ඉන්ධනයට වැලි තට්ටුවෙන් වැහෙනවා. බ්ලැන්කට් එකකින් කට් ඔෆ් කරනවා ඔක්සිජන් හම්බෙන්නේ නැති වෙනවා ගින්නට. ගින්න නිවෙනවා. ඒ ක්‍රමෙනුත් අපිට ගින්න නිවන්න පුළුවන්. ස්ටාර්වේෂන් කියලා කියන්නේ හාමත් කරනවා ඉන්ධන අයින් කරනවා. දැන් ගොඩක් වෙලාවට ඒක කරනවා ස්ටෝස් එකක වගේ ගිනි ගන්නවා නම් ගිනි ගන්නකොට එක පැත්තක ගිනි ගන්නකොට අනිත් පැත්තේ තියෙන බඩු ටික අයින් කරලා යනවා. ටිකක් ළමකට ඉන්ධන නැහැ. ගිනි ගන්න ඉන්ධන නැහැ. ගින්න ඔටෝමැටිකලි නිවෙනවා. හතරවෙනි එක තමයි ඉන්හිබිට් කෙමිකල් චේන් රියැක්ෂන් කියන එක. චේන් රියැක්ෂන් එක කඩන්න පුළුවන් නම් හතරවෙනි සාධක අපි කොහොම ෆයර් එකක් වෙනකොට කෙමිකල් චේන් රියැක්ෂන් එකක් ඇති වෙනවා. ඒ රියැක්ෂන් එක කඩන්න පුළුවන් නම් ගින්න නිවන්න පුළුවන්. අපි දැන් ඉස්සරහට කතා කරනවා ඒක කඩන්න පුළුවන් ෆයර් එක්ස්ටින්ගුෂර්ස් තියෙනවා. ගින්න උපකරණ තියෙනවා කෙමිකල් චේන් රියැක්ෂන් එක කඩලා. දැන් එතකොට මූලික වශයෙන්ම අපි ගන්න ඕනේ ගින්නක් කියන එක ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් මේ වගේ ගොඩනැගිලි වල අපි කතා කරමු මොනවද ගින්න ව්‍යාප්ත වෙන්න තියෙන එක වළක්වන්න තියෙන ක්‍රමවේද සහ ඔයාලා මොනවද අනුගමනය කරන්න ඕනේ කියලා. මේ මොන ක්‍රමවේද තිබ්බත් ඕනම වෙලාවක ෆේලි එකක් වෙන්න පුළුවන්. ඒ ෆේලි එකක් වුණොත් ස්ප්‍රෙඩ් වෙනවා. ඒතර ස්ප්‍රෙඩ් වෙනකොට අපි මොකද කරන්න ඕනේ කියන එක ගැන කතා කරනවා. ඊට ඉස්සෙල්ලා ගින්නක් කියන්නේ මොකද්ද කියන එක චූටි අවබෝධයක් ගත්තා. ගින්නක් ඇති වෙන්න සාධක 4ක් අවශ්‍යයි. ඒ සාධක 4ෙන් ගින්නක් නිවනවා නම් එක සාධකයක් හරි අයින් කරන්න ඕනේ. ඒතකොට සාධක 4 අයින් කරන ක්‍රමවේද 4කුත් අපි කතා කරා. ඊට පස්සේ මේ first aid firefighting equipment කියලා කතා කීපයක් තියෙනවා. සමහරට ඔයාලා මේ ඔයාලගේ ඔෆිස් වල තියෙනවා. first aid firefighting කියන්නේ ගින්නක් ඇති වෙලා ලොකු ගින්නක් බවට පත් වෙන්න කලින් දෙන first aid එක. ලොකු ගින්නක් බවට පත් වුණාන් පස්සේ beyond ඔයාලගේ control එකෙන් එහාට ගියාන් පස්සේ ඒක fire service department එක ඇවිල්ලා ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙනවා firefighting කරන්න. දැන් මේ level එකෙන් පැන්නන් පස්සේ අපිට කරන්න බෑ. හැබැයි ඒ level එකට develop වෙන්න කලින් initial stage එකේදී first aid firefighting equipment පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හොයාගෙන තියෙන ස්ටැටික්ස් වලින් 95ක් ලෝකයේ ඇති වෙන ෆයර්ස් ඔක්කොම ඇති වෙන්නේ චූටි ෆයර් එකක්. පොලිටිකල් ෂෝටේජ් එකක්, සිගරට් බට් එකක්, ඒ වගේ එකක් දාලා ඒක ටික ටික ඩිවෙලොප් වෙලා මේ වගේ ලොකු ලෙවල් එකකට ඩිවෙලොප් වෙන්නේ. ඒතකොට 5ක් විතරයි ලෝකයේ ඇති වෙන ෆයර්ස් ඇති වෙනකොටම ලොකු ෆයර් එකක් විදිහට ඇති වෙන්නේ. ඒවට උදාහරණ තමයි එක්ස්ප්ලෝෂන් එකක් වුණොත්, ප්ලේන් ක්‍රෑෂ් එකක් වුණොත්. ඔයාලට හොයන්න බෑ මේකේ පොඩියට ඇති වෙලා දැන් ගින්න ගත්තාම එක අවස්ථා තියෙනවා ඉනිෂියල් ස්ටේජ් ඩෙවලොපින් ස්ටේජ් ෆුල් ඩෙවලොප් ෆයි කියලා. ඒක එකක්වත් හොයන්න බෑ. ඇති වෙනකොටම ලොකු ගින්නක් බඩ පත් වෙනවා. ඒකෝට එකෙන් අදහස් කරන්නේ අපිට 95ක chance එකක් තියෙනවා ෆයර්ස් නවත්ත ගන්න. මොකද පොඩි ෆයර් එකක් ඇති වෙලා ඒවට ටික ටික ලොකු ෆයර්ස් බවට තමයි පත් වෙන්නේ 95ක්. එතකොට මේක චූට්ටක් ඔළුවට ඔයා දාගන්න එක හොඳයි. නැත්නම් ජීවිතේ හැම වෙලේම ඔළුවේ තියාගන්න පුළුවන් එක හොඳයි. ඕනම අවස්ථාවක වෙන්න පුළුවන්. අපි මේ ගිනි නිවන්න කලින් ගින්නක් ගත්තාම ඔයාලගේ තියෙන ගිනින උපකරණ පාවිච්චි කරන්න කලින් අපි චූටි දෙයක් දැනගන්න ඕනේ. මේ ෆයර් ක්ලැසිෆිකේෂන් කියලා එකක් තියෙනවා. ගිනි පන්ති වර්ගීකරණය කියලා එකක් කරනවා. ඒක කරන්නේ ගිනි ගන්නා ද්‍රව්‍ය දිහා බලලා මේක A පන්තියකින්ක් මේක B පන්තියකින්ක් මේක C පන්තියකින්ක් කියලා පන්ති කීපයකට කඩා ගන්න. එහෙම කඩා ගන්න ඒක බේස් කරගෙන තමයි අපි තෝරගන්න ඕනේ අපි පාවිච්චි කරන ගිනි නිවන උපකරණය මොකක්ද කියලා. ඉතින් මේක හරි සරල දෙයක්. කාබනික ද්‍රව්‍ය වලින් ගින්නක් ඇති වෙනවා නම් අපි කියනවා එතන A පන්තියේ ගින්නක් තියෙන්නේ කියලා. කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය කියනම චුට්ටක් දැන් පැටලෙන්න පුළුවන් මොනවද කාබනික ද්‍රව්‍ය කියලා. කාබනික ද්‍රව්‍ය අඳුර ගන්න පහසුම දේ තමයි දහනය වුණාන් පස්සේ අලු ඉතුරු කරලා ගිනි ගන්නවා නම් ඒව ඔක්කොම කාබනික ද්‍රව්‍ය. දැන් දහනෙන් පස්සේ අලු ඉතුරු කරන්නේ කඩදාසි ගිනි ගත්තොත් අලු ඉතුරු වෙනවා. ලී ගිනි ගත්තොත් අලු ඉතුරු වෙනවා. ඊට පස්සේ රෙදි පිළි ගිනි ගත්තොත් අලු ඉතුරු වෙනවා. සමහර රබර් ගිනි ගත්තාම අලු ඉතුරු වෙනවා. මිනිස්සු සත්තු ගිනි පිච්චුනොත් අලු ඉතුරු වෙනවා. මේ ඔක්කොම කාබනික ද්‍රව්‍ය. ඒතකොට කාබනික ද්‍රව්‍ය වලින් ෆයර් එකක් තියෙනවා නම් අපි කියන්නේ එතන ක්ලාස් A ෆයර් එකක් තියෙන කියලා. ඒ පන්තියේ ගින්නක් තියෙනවා කියලා. දැන් ඔයාලගේ බිල්ඩින් එක ගත්තොත් හැම තැනම තියෙන ක්ලාස් A ෆයර්ස්. හැම එකම දහන වෙනාන් පස්සේ අලු ඉතුරු වෙනවා. මේ සෙලියුලෝස් ලී කඩදාසි කාපට් සිවිලින් හැම එකම දහන වෙනාන් පස්සේ අලු ඉතුරු වෙනවා. හැම තැනම තියෙන ක්ලාස් A ෆයර් එක. ක්ලාස් B කියන්නේ flammable liquid or liquefied solid. ඒ කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව. ජෙනරේටරේ තියෙන තැන තියෙන්න පුළුවන් ඩීසල් ස්ටෝරේජ් එකක්. එතකොට මේ වගේ ගිනි ගන්නා සුළු ද්‍රව තියෙනවා නම් ඒ ද්‍රවයකින් ගින්නක් ඇති වෙනවා නම් අපි කියනවා ක්ලාස් B ෆයර් එකක් කියලා. ක්ලාස් C ෆයර් එකක් කියලා කියන්නේ flammable gases or gasified liquid. ඒ කියන්නේ
ගිනි ගන්නසුළු වායුවකින්. දැන් අපි ගත්තාම මේ කිචන් එකක් තියෙනවා නම් කිචන් එකේ ගෑස් සිලින්ඩරයක් තියෙන්න පුළුවන්. ගෙදර ගත්තාම ගෑස් සිලින්ඩරයක් තියෙනවා. ඒ ගෑස් සිලින්ඩරයකින් ෆයර් එකක් ඇති වෙනවා නම් ගෑස් එකකින් ෆයර් එකක් ඇති වෙනවා නම් අපි එතන කියනවා ක්ලාස් C ෆයර් එකක් තියෙන කියලා. ඊට අමතරව මේ ක්ලාස් D ෆයර් කම්බස්ටබල් මෙටල් ෆයර්ස් කියලා තියෙනවා. ඒවා ඇත්තටම හරි රෙයා දේවල් සෝඩියම් පොටෑසියම් කැල්සියම් යුරේනියම් තෝරියම් වගේ ලෝහ ගිනි ගන්නවා. ඒවට ෆයර් ෆයිටර්ස්ලා ෆේස් කරනවා සමහර ෆයර්. ඒවට ගියාම අපි එතනදී පොඩ්ඩක් for your information විතරයි. ඊට පස්සේ ක්ලාස් F එකක් කියලා තියෙනවා cooking oil of fat කියලා හොටෙල්ස් වල තියෙන deep මේ furnace මේ deep මේ අර සමහර furnace තියෙනවා ඒව අර oil වල උයන ක්‍රමයක් තියෙන්නේ. ඒතකොට ඒව ෆයර් එකක් වුණොත් ක්ලාස් A. අපි ABC කියන තුන මේ වෙලාවේදී මතක තියාගත්තාම ඇති නිකන් just එක මම හිතනවා මතක තියාගන්න ලොකු දෙයක් නැහැ. ක්ලාස් A කියන්නේ කාබනික ද්‍රව්‍ය, ක්ලාස් B කියන්නේ තෙල් ආශ්‍රයෙන් ඇති වෙන ගින්නක්, ඊට පස්සේ ක්ලාස් C කියන්නේ වායු ආශ්‍රයෙන් ඇති වෙන ගින්නක්. එතකොට ගින්නක් ගත්තාම අපිට ෂණිකව තීරණය කරන්න පුළුවන් මෙතන ක්ලාස් A ද ක්ලාස් B ද ක්ලාස් C ද නැත්නම් ඒක කල්පනා කර මෙතන A ද B ද C ද කියලා එහෙම හිතන්න දෙයක් නැහැ. දැක්ක ගමන් කියන්න පුළුවන්කම තියෙනවා. මැජොරිටි එකක් මොකද්ද තියෙන්නේ දැන් මේ කාමරේ සනිකට කොහේ හරි දැනක තින්ත නැත්නම් පෙට්‍රල් පොඩි කෑන් එකක් තිබ්බ කියලා ගිනි ගත්තොත් මේක ක්ලාස් A එකක්. අරක අපි නසල කරනවා පොඩි දෙයක්. හැබැයි මෙතන තියෙන වැඩිපුරම තියෙන ක්ලාස් A ෆයර් එකක්. ඒතකොට ඒක අපි පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න ඕනේ. වැඩියෙන්ම ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ බිල්ඩින් එක හැම තැනම තියෙන්නේ ක්ලාස් A ෆයර් එකක්. ඔයාලගේ මේ බිල්ඩින් එකේ ක්ලාස් B ෆයර් එකක් වෙන්න තියෙනවා නම් තියෙන්නේ ලික්විඩ් කොහේ හරි තියෙනවා නම් පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, කෙරසෝන් ඒ වගේ ස්ටෝරේජ් තියෙන තැන් වල විතරයි ක්ලාස් B ෆයර් එකක් ඇති වෙන්නේ. ක්ලාස් C නම් මම හිතන්නේ ගෑස් සිස්ටම්ස් මේ ගොඩක් ලාවට අඩුයි. එතකොට මේ වගේ උපකරණ හතරක් අපි පාවිච්චි කරනවා. මේ උපකරණ හතරක් තියෙනවා first aid firefighting equipment. මේ උපකරණ ඉස්සෙල්ලාම ආවේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකකට 54 23 කියන බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකට ඒ ස්ටෑන්ඩඩ් එකට ආපුවම මේකේ උගේ කලර් කෝඩ් එකක් දීලා ඇතුලේ තියෙන දේවල් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ කලර් කෝඩ් එක ටිකක් වටිනවා. රතු පාට ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් ආවොත් ඒක ඇතුලේ හැම වෙලේම තියෙන වතුර. මේ ස්ටෑන්ඩඩ් එකට ආපුවම. හරි. ඊට පස්සේ කළු පාට ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් තිබ්බොත් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. ඊට පස්සේ ඩ්‍රයි කෙමිකල් පවුඩර් කියලා එකක් තියෙනවා නිල් පාට ෆයර් එක්ස්ටින්ගුෂර් එකක්. ඒකේ තියෙන්නේ වියලි රසායනික කුඩු කියලා එකක් පවුඩර් එකක් තියෙනවා. ක්‍රීම් පාට එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ කහ පාට නෙමෙයි ක්‍රීම් පාට කියන්නේ ෆෝම් සොලියුෂන් එකක්. ඒකෙන් ෆෝම් තමයි හැදෙන්නේ. ඒතර මේ කලර් කෝඩ් එක දීලා තමයි ඉස්සෙල්ලාම ෆයර් එක්ස්ටින්ගුෂර්ස් ආවේ අපිට. නමුත් පස්සේ මේ ස්ටෑන්ඩඩ් එක වෙනස් වුණා BSEN3 කියන ස්ටෑන්ඩඩ් එකට. නමුත් දැන් එන ෆයර් එක්ස්ටින්ගුෂර්ස් ඔක්කොම එන්නේ රතු පාටින්. ඒ නිසා පටලවා ගන්න එපා පරණ ස්ටෑන්ඩඩ් එක අලුත් ස්ටෑන්ඩඩ් එක. හැබැයි අලුත් ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා අර කලර් කෝඩ් එක බෑන්ඩ් එකක් විදිහට ෆයර් එක්ස්ටින්ගුෂර් එකේ බෑන්ඩ් එකක් විදිහට තියෙනවා. අඳුර ගන්න පුළුවන්. දැන් මේක ක්‍රීම් පාට නම් මේකේ තියෙන්නේ ෆෝම්. මෙතන පොඩි බෑන්ඩ් එක ක්‍රීම් පාට. ඊට පස්සේ මෙතන කළු පාට තියෙන කාබන් ඩයොක්සයිඩ්, මේකේ වෝටර්, අරගේ ඩ්‍රයි කෙමිකල් පවුඩර්. එතකොට මේ මම හිතන්නේ ඔයාලගේ තියෙන ඔක්කොම අලුත් ස්ටෑන්ඩඩ් එකේ තියෙන ෆයර් එක්ස්ටින්ගුෂර්ස් ඔක්කොම රතු පාටින් තියෙන්නේ. හැබැයි බ්‍රිටිෂ් පරණ ස්ටෑන්ඩඩ් එකේ තිබ්බ කලර් කෝඩ් එක තියෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන් ඇක්චුලි මොනවද තියෙන්නේ කියන එක. අපි චූටක් ඔයාලගේ දැනගැනීම සඳහා එක එක ෆයර් එක්ස්ටින්ගුෂර් එක ගන්න ගියොත් මේ රතු පාට ෆයර් එක්ස්ටින්ගුෂර් එක තමයි ඔයාලට වැදගත්. ඇයි රතු පාට ෆයර් එක්ස්ටින්ගුෂර් එක හදලා තියෙන්නේ A පන්තියේ ගින්නකට. ක්ලාස් A පන්තියේ ක්ලාස් A කියන්නේ කාබනික ද්‍රව්‍ය වලින් ඇතිවන ගිනි. ඒතකොට වැඩිපුරම ඔයාලගේ තියෙන්නේ කාබනික ද්‍රව්‍ය. ඒ නිසා රතු පාට ෆයර් එක්ස්ටින්ගුෂර් එක තමයි හැම ෆ්ලෝ එකකම වගේ තියෙන්න ඕනේ. මොකද ඒක ෆයර් එකට පාවිච්චි කරන්න. මේකේ ලීටර් 9ක් වතුර තියෙනවා. ලීටර් 9ක් වතුර තියෙනවා. සාමාන්‍යයෙන් තප්පර 60ක් 90ක් වගේ ක්‍රියාත්මක වෙනවා. මේකේ තියෙන විශේෂත්වය අඩි 20ක් විතර ඈතට වතුර විදින්න පුළුවන්. ඒ නිසා ගින්න තියෙන තැනට යන්න අවශ්‍ය නැහැ. ටිකක් ඈත ඉඳලා අපිට වතුර විදින්න පුළුවන්. ඊළඟ එක තමයි මේකෙන් සිසිල් වෙලා ගින්න නිවෙන්නේ. මේක තාම සාර්ථකයි කාබනික ද්‍රව්‍ය වලින් ඇතිවන ෆයර්ස් වලට. හැබැයි එකම අවාසියක් තියෙනවා. හොඳට ඔලේ තියාගන්න ඕන එකක් තියෙනවා. මේක ලයිව් ඉලෙක්ට්‍රිකල් රිලේටඩ් ෆයර්ස් වලට සජීවී විදුලි පරිපථ තියෙන එකට පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කරොත් ඔයාලට කරන්ට් එක වදිනවා ගින්න නිවන්න කලින්. ඒ නිසා ඉස්සෙල්ලාම පවර් සප්ලයි එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. මෙතන පවර් නැහැ කියලා ඉන්ෂුර් වුණොත් විතරයි ක්ලාස් A ෆයර් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉතාලම සාර්ථකයි. ඉතින් අපි ගත්තාම අපි ෆයර් බ්‍රිගේඩ් එකෙන් සහ අපේ ලංකාවේ සීඩා ෆයර් රෙගුලේෂන් එකෙන් හැම වෙලේම රෙකමෙන්ඩ් කරන්නේ ෆ්ලෝස් වලට ක්ලාස් A ෆයර්ස් වලට මේ වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එක. ඊට පස්සේ මේක ෆෝම් ෆයර් එක්ස්ටින්ගුෂර් එක මේක අර බබල්ස් වගේ හැදිලා ගින්න නිවන එකක්.
මේක තෙල් ආශ්‍රයෙන් ඇතිවන ෆයර්ස් වලට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේකෙන් දාපුවාම ඉහින් අර තෙල් තට්ටුව මත ෆෝම් තට්ටුවක් හැදෙනවා. සමහරවිට දැකලා ඇති ටීවී එකේම මේජර් ෆයර්ස් තියෙන්නේ මොනවාද? රිෆයිනරිස්, ඊට පස්සේ පොඩි ස්ටෝරේජ් වගේ මේජර් ෆයර්ස් වලට අර පෙන තට්ටුව තමයි දාන්නේ. ඒ වගේ පොඩි ස්ටුමිෂයක පෙන තට්ටුව දැම්මෙන් පස්සේ අර ගිනි ගන්නාසුළු ද්‍රවය උඩින් පෙන තට්ටුවක් හැදෙනවා. අර බ්ලැන්කට් එකක් අපි දැම්මා වගේ මොකක්කින් හරි ගෝණියකින් වැහුවා වගේ ඔක්සිජන් සප්ලයි එක නැතු වෙනවා ගිනි ගන්න ද්‍රව්‍යයට. ඊට පස්සේ ගින්න නිවිලා යනවා. හැබැයි මේකේ 94%ක්ම තියෙන වතුර. දැන් ඔය මේ විශ්ණු මිශ්‍රකේ පුරවද්දී ඉස්සෙල්ලා කරන්නේ ලීටර 8ක් වතුර දාලා AFFF කියලා ආටිෆිෂල් ෆෝම් එකක් දානවා 1 ලීටරයක්. ඒතකොට ඇතුලේ සොලියුෂන් එක තියෙනවා ලීටර 9ක්. ඉතින් 90%ක්ම 94ක් 96ක් විතර වතුර තියෙන නිසා බැරි වෙලා හරි වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් ඉවර වුණොත් මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම එක්ස්ටින්ගුෂර් එකම ගහලා තියෙනවා ක්ලාස් එක නිවන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ක්ලාස් එක මොකක්ද කියලා ක්ලාස් AB කියලා ගහලා තියෙනවා. නිකන් ඉන්න වෙලාවක ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් බලන්න AB එහෙම ගහලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ක්ලාස් A එකට තමයි මේක පුළුවන්. AB කියලා ගහලා තිබොත් ක්ලාස් A සහ B කියන දෙකටම පුළුවන්. ඒතර මේක සාමාන්‍යයෙන් අඩි 12ක් විතර වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් ඔයාලගේ අඩුව ඇති. මේක තියෙනවා ජෙනරේටර්ස් තියෙන තැන් වල, ඒ වගේ තැන් වල අර පෝල් තියෙන තැන් වල තමයි මේ ෆයර් එක්ස්ටින්ගුෂර් එක තියෙන්නේ. ඊට පස්සේ මේක සුවිශේෂී ෆයර් එක්ස්ටින්ගුෂර් එකක්. මේකේ තියෙන්නේ පවුඩර් එකක්. නිකන් අපි පවුඩර් එකක් ඩස්ට් එකක් වගේ එකක් තියෙන්නේ. මේක කාරණා දෙකක් නිසා වැදගත්. මේක ඕනම ක්ලාස් එකකට පාවිච්චි කරන්න පුළුවන් එකම ෆයර් එක්ස්ටින්ගුෂර් එක. ඒ කියන්නේ ක්ලාස් A ද, ක්ලාස් B ද, ක්ලාස් C ද විදුලිය ආශ්‍රයෙන් ඇති වෙන ගිනි වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මට පොඩි දෙයක් කියන්න බැරුකේ අර අපි ඉස්සෙල්ලා කතා කරාදී ක්ලාසස් ගැන කතා කරාදී ක්ලාස් A කියන්නේ කාබනික ද්‍රව්‍ය, ක්ලාස් B කියන්නේ ගිනි ගන්නා සූත්‍ර ද්‍රව්‍ය, ක්ලාස් C කියන්නේ වායු. කොහෙවත් විදුලියට ක්ලාස් එකක් නැහැ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකේ. විදුලිය කියන එක ගිනි ගන්න අපි ගත්තාම විදුලිය ගිනි ගන්න හැබැයි විදුලියේ හේතු වෙනවා ගින්නක් ඇති කරන්න. ගින්නක් ඇති කරන් පස්සේ ඇවිලෙන්නේ එක්ක A, එක්ක B, එක්ක C කියන තුනෙන් එකක්. ඒ නිසා විදුලිය ගිනි ගන්නවා කියලා අපි කන්සිඩර් කරන්නේ නැහැ. ඉස්සර තිබුණා ක්ලාස් E කියලා එකක්. නමුත් ඒ ස්ටෑන්ඩඩ් එක දැන් චේන්ජ් වෙලා නැහැ. ඒක නිසා අපි විදුලිය ආශ්‍රිත ෆයර්ස් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේකේ තියෙන විශේෂත්වය තමයි නිල් පාට එක ප්‍රශ්න නැහැ. මොන ෆයර් එකකටද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන එකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අනිත් විශේෂත්වය තමයි මේක ගින්න නිවන්නේ රසායනික දාම් ප්‍රතික්‍රියාව කඩලා. අපි ඉස්සෙල්ලා කිව්වා සාධක 4ක් අවශ්‍යයි ගින්නක් ඇති වෙන. හතරවෙනි සාධකය තමයි රසායනික දාම් ප්‍රතික්‍රියාව කියලා. මේකෙන් ගින්නක් නිවෙන්නේ රසායනික දාම් ප්‍රතික්‍රියාව කඩලා. කූල් කරලවත් නෙමෙයි. ඊට පස්සේ බ්ලැන්කට් මේ ඔක්සිජන් සප්ලයි මේ අඩු කරලවත් නෙමෙයි. මේකෙන් කරන්නේ රසායනික ද්‍රව්‍යات එක්ක ගින්න මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය තියෙන සෝඩියම්, ඇමෝනියම් ෆොස්ෆේට් වගේ රසායනික ද්‍රව්‍ය ඒවා රියැක්ට් කරනවා රියැක්ෂන් සෝන් එකේ තියෙන හයිඩ්‍රොක්සිල් සහ හයිඩ්‍රජන් අයන රියැක්ෂන් සෝන් එකෙන් අයින් කරගෙන පස්සේ ඒ චේන් රියැක්ෂන් එක කැඩෙනවා. එතකොට මේක ඕනෑම ගින්නකට පාවිච්චි කරන්න පුළුවන් නිල් පාට එක ගින්නක් නිමන්නේ රසායනික දාම් ප්‍රතික්‍රියාව කඩලා. ඊළඟ එක මේක තියෙනවා ඔයාලගේ හැමතැනම තියෙන්න ඕන එකක්. දැන් අපි මේ වගේ ගුඩ් නයිට් රෙකමන්ඩ් කරද්දි වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එක තමයි ක්ලාස් A වලට දෙන්නේ. හැබැයි අපි ඒක කිව්වා පැහැදිලිව මේක විදුලි ආශ්‍රිත ගින්න වලට පාවිච්චි කරන්න බෑ. ඒතකොට විදුලි ආශ්‍රයෙන් ෆයර් එකක් ආවොත් ඒකත් වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එකත් එක්ක CO2 එකක් හැම වෙලෙම තියෙනවා. අපි කියන්නේ every 200 square meters 1 unit කියලා. සෑම වර්ග මීටර 200කටම අවම වශයෙන් 1 unit එකක්. unit එකක් කියලා කියන්නේ වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එක plus CO2 එක. ඒක තමයි මේක එතකොට ගත්තාම ඒ පන්තියට හැරුණාම අනිත් ඕනම එකකට පුළුවන්. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය වලින් ඇති වෙන ෆයර්ස් වලට මේක එච්චර සාර්ථක නැහැ. ඒතකොට තෙල් ආශ්‍රයෙන් ඇති වෙන ගිනි, වායු ආශ්‍රයෙන් ඇති වෙන ගිනි සහ විදුලි ආශ්‍රයෙන් ඇති වෙන ඕනම ගින්නකට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකත් අර වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එකත් එක්ක ගාව තියෙනවා. ඔයාලා තීරණය කරොත් මෙතන තියෙන ෆයර් එක දැන් විදුලිය ෆයර් එකක් electricity related ෆයර් කරන ටක් ගාලා ඒක පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් වෝටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එක පාවිච්චි කරන්න එපා. එතකොට චූටි දෙයක් වලට මේ කෝස් එක ඉවරලා යනකොට ඔළුවේ තියාගෙන යන්න ඕන එකක් තමයි ක්ලාස් A B C කියන එක. මේ නැත්නම් ඒක පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕනේ. A කියන්නේ මොකද්ද? කාබනික ද්‍රව්‍ය. B කියන්නේ මොකද්ද? තෙල් ආශ්‍රයෙන් ඇති වෙන. C කියන්නේ වායු ආශ්‍රයෙන් ඇති වෙන ගිනි. ඊට පස්සේ ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් අඳුර ගන්න ගියාම රතු පාට බෑන්ඩ් එක තියෙනවා නම් ඒකේ වෝටර් තියෙන්නේ. ඊට පස්සේ කළු පාට බෑන්ඩ් එක තියෙනවා නම් CO2 ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ
ක්‍රීම් පාට එක තියෙනවා නම් ඒකේ ෆෝම් තියෙන්නේ නිල් පාට එක තියෙනවා නම් ඩ්‍රයි ටික. ඔය ටික ඔය ටික ඔළුවේ තියලා ගත්තාම මේ කෝස් එකේ ඇති අනිත් ටික ඔක්කොම නිකම්ම ඔළුවේ මතක හිටිනවා. ඔය චුට්ට විතරයි වලට චුට්ටක් උත්සාහයෙන් අද මේ ට්‍රේනින් එකේදී මෙතනින් එළියට අරන් යන්න ඕනේදී. ඒ කලර්ස් yes right extinguisher එකක් ගත්තාම බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එක අනුව ගත්තාම ඒකේ තියෙනවා ස්ටෑන්ඩඩ් එකේ මේක සර්විස් සහ මේන්ටනන්ස් කරන්න ඕනේ ක්‍රමවේදය. ඒක ඒගොල්ලෝ කියන්නේ daily visual inspection එකක් කරනවා. දැන් මෙතන ෆයර් වෝඩන් කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඩිපාර්ට්මන්ට් එක අපි තුමු HR එක කියලා. HR එකට එයා තියෙනවා නම් එතන ෆයර් එක්ස්ටින්ගුෂර් එක තියෙනවා නම් එයා ඉඳ ගන්නකොටම විෂුවල් ඉන්ස්පෙක්ෂන් එක කරන්න ඕනේ ස්ටෑන්ඩඩ් එක හැටියට ෆයර් එක්ස්ටින්ගුෂර් ටික තියෙනවද ලීක් වෙනවද නැද්ද කියන එක. ඊට පස්සේ ඒක ස්ටෑන්ඩඩ් එක කියනවා monthly detail inspection එකක් කරන්න ඕනේ කියලා. ඒක මේන්ටනන්ස් එකේ හරි සේෆ්ටි කවර් හරි කරන කෙනෙක් ළඟට ගිහිල්ලා චෙක් ලිස්ට් එකක් තියෙනවා. චෙක් ලිස්ට් එක බලාගෙන detail inspection එක කරන්න ඕනේ. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් එක කියනවා අවම වශයෙන් අවුරුද්දකට සැරයක් මේක third party service provider කෙනෙකුට කියලා සර්විස් කරන්න. ඒතර third party කට්ටිය ඇවිල්ලා මේ කාර් ටික ඔක්කොම ඉන්ස්පෙක්ට් කරලා මේක ස්ටිකර් එකක් ගන්නවා සර්විස් ඩේට් එක කවද්ද ඊට පස්සේ ඩියු ඩේට් එක කවද්ද කියලා. ඩියු ඩේට් එක මැක්සිමම් තියන්න පුළුවන් අවුරුද්දයි. ඊට පස්සේ මාස 6ට මාස 3ට ඔහොම විදිහට ගන්න පුළුවන්. හැබැයි ඩියු ඩේට් එක ගත්තාම මේක ස්ටෑන්ඩඩ් රික්වයර්මන්ට් එකක් අවුරුද්දකට සැරයක්වත් මේක සර්විසබල් කන්ඩිෂන් එකේ තියෙනවා කියලා සර්ටිෆයි කරන්න තමයි මේ ස්ටිකර් එක ගහන්නේ. එතකොට මේකේ තියෙන වෝටර් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ෆෝම් එක්ස්පයර් වෙන්නේ නැහැ. අවුරුදු 5කටවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඩ්‍රයි කෙමිකල් පවුඩර් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒවා හැබැයි අර කැට ගහන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ සර්විස් කරනකොට පොඩ්ඩක් හොලවලා ඒවා මේවා කරලා අපව තියෙනවා. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් එක තව ඉස්සරහට ගියාම කියනවා අවුරුදු 5කට සැරයක් මේකේ තියෙන දේවල් ඔක්කොම ඩිස්චාර්ජ් කරලා මේක සම්පූර්ණ සර්විස් එකක් ඕවර්හෝල් රිපෙයාර් එකක් කරන්න ඕනේ කියලා. ඒක කරන්න කියන්නේ වෝටර් වටයි ෆෝම් එකටයි ඩ්‍රයි පවුඩර් එකටයි සෑම අවුරුදු 5කට සැරයක් ඊට පස්සේ CO2 එක සෑම අවුරුදු 10කට සැරයක් ඒක කරන්න ඕනේ. ඒ නිසා අර එක්ස්පයර් ඩේට් එක දාන්නේ ඒක සර්විසබිලිටි එක නැත්තම් කාටවත් මේක සර්විසබල් කන්ඩිෂන් එකේ තියෙනවද නැද්ද කියලා සර්ටිෆයි කරගන්න විදිහක් නැහැ. හරි. දැන් ඔයාලගේ ඉන්න මෙතන ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වුණොත් මෙන්න දැන් අපි එනවා අතෙන්. දැන් වාරි ටික දැන් මතක තියාගන්න ඕන දේවල් නැහැ. දැන් අපි ඔයාලට මතක හිටින දේවල් තමයි දැන් තියෙන්නේ. ගින්නක් ඇති වුණොත් ක්‍රම 3කට ඉවර වෙන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි ස්මෝල්ඩරින් ෆයර් කියලා. දැන් කාපට් එකක් වගේ කියන ගත්තොත් රෑක ස්මෝල්ඩරින් ෆයර් එකක් විදිහට. ස්මෝල්ඩරින් ෆයර් කියන්නේ දැල්ලක් දෙන්නේ නැහැ. හැබැයි ස්ලෝලි බර්න් වෙලා යනවා. එහෙම ඒවා දැකලා ඇති. දැන් කොහොබත් ගොඩක් එහෙම ගිනි ගන්නකොට ගිනි ගන්න ඕගොල්ලෝ දැල්ලක් ඉන්නේ. හැබැයි හුලම් වදින්න රතු පාට වගේ ස්ලෝලි යන්න පුළුවන්. ඕක ස්මෝල්ඩරින් ෆයර් එකක් කියලා කියනවා අපි. එහෙම වෙන්නේ ගොඩක් වෙලාට ඔක්සිජන් අඩු වෙලා ඔක්සිජන් නැතුවම ඒක ඉන්කම්ප්ලීට් කම්බන්ෂන් එකක් කියලා ස්ලෝලි බර්නින් එකක් විදිහට යන්න පුළුවන්. ඊළඟට ඕක ටිකක් වෙලා ගිහිල්ලා හුලං එහෙම ඇවිල්ලා ඔක්සිජන් ආවම ඕක ෆ්ලේම් ෆයර් එකක්. ගිනි දැල් දිදි ගින්නක් විදිහට ව්‍යාප්ත වෙලා යන්න පුළුවන් වේගයෙන්. ඊට පස්සේ මේ වගේ ගොඩනැගිලි ඇතුලේ ගින්නක් ඇති වුනහම ඒක ඩිවෙලොප් වෙනවා ෆ්ලෑෂ් ඕවර් කියලා කන්ඩිෂන් එකකට. අපි දැන් වීඩියෝ ක්ලිප් දෙකක් පෙන්නනවා. මොකද්ද ෆ්ලෑෂ් ඕවර් කියන්නේ? මොකද්ද ෆ්ලේම් ෆයර් එකක් කියන්නේ කියලා. අපි මේ වීඩියෝ දෙක බලමු. දැන් ඔයාලා හිතන්නේ හරි දැන් අපි ගත්තාම අපි ගොඩක් හිතන්නේ අපෝ ඕන තරම් වෙලාවක් තියෙනවා අපි හිතන විදිහට ගිනි ගත්තාම ගින්න ව්‍යාප්ත වෙන්න යන වෙලාවක් යනවා කියලා. අපි බලමු ඉස්සෙල්ලාම එලිමහනේ ගින්නක් වුණොත් ඒක ෆ්ලෑෂ් ඕවර් අතර ඩිවෙලොප් වෙන්නේ වේගෙන් ෆ්ලේම් ගිනි දැල් දිදී තමයි යන්නේ. අපි මේ ෆයර් එක බලමු. ෆුට්බෝල් ෆයර් එක. Working over the signals and bricks anyway in the Bradford. I'm sure we have this with him at the moment though, and he's played it against Redford.
වැදගත්ම දේ තමයි මෙතන මේ වෙලාව වැටෙනවා 3:43 වෙලාව. Well, his player of the year, David Evans, this free kick, just inside his own half. And here's Barley, here's Campbell, controlling his arm, is it? Well, the referee says no, but Campbell still didn't get through. He's indicating himself in that move. Hendry, good overhead kick to Falling. Singleton, looks to be along on the halfway line. Well, sweeps a good ball out to Mark Ellis. Rinton's the defender in front of him. Withers gone outside. Campbell trying to nudge the ball through from a ball. Well picked out by Shipley. Now we've actually got a fire in the stand on the far side of the ground. The stand on the far side of the ground. And that looks very nasty indeed. දැන් වෙලාව තියෙන්නේ 3:44. මෙන්න චූටි ෆයර් එකක් තියෙනවා මෙතන මේ. පොඩි ෆයර් එකක් තියෙනවා. දැන් මේක පැවිලියන්ස් කියලා කියන්නේ low hazard building. මම ඊළඟ මැච් එකක් ගන්න low hazard building වල ඔෆිස් එකක් එක බලද්දි මොනවත් නැහැ ස්ට්‍රක්චර්ස් කින්න තියෙන එක්ක කොන්ක්‍රීට් ස්ට්‍රක්චර්ස් නැත්නම් ලී බංකු ටිකක් තියෙනවා. කබඩ් කටදාසි කාපට් මොනවත් නැහැ. මේක ඒ වගේ low hazard අඩු අවදානමක් තියෙන කොටනගලක ෆයර් එකක් වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් කතා කරන මේ කට්ටිය අපේ ඔහොම හිටියට මිනිස්සු කොහොමද ගින්නකදී හැසිරෙන්නේ? how human behave in fire කියන එකත් බලා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයාලට කතා කරන්න තියෙන්නේ මේකෙදි ස්මෝක් එක ගොඩක් ජෙනරේට් වෙනවා. අපි ගින්නකදී මිනිස්සු මැරෙන්නේ ස්මෝක් is the most killer. මිනිස්සු මැරෙන්නේ ගින්නට පිච්චිලා 100ක් මැරෙනොත් fatally accidents ගත්තොත් ඉන්වෙස්ටිගේෂන් කළොත් 10%ක් පිච්චිලා මැරෙන්නේ නැති ඩිරෙක්ට් බර්න්. 90%ක් මැරෙන්නේ lack of oxygen එහෙම නැත්නම් toxic fumes inhale කරලා. මේ ගින්නේදී දුම තමයි ප්‍රධාන ප්‍රශ්නේ අපි ඉස්සරහට කතා කරනවා. දැන් ඔයාලගේ ෆයර් එකක් වුණත් මේ දුම තමයි ක්‍රිටිකල්ම කන්ඩිෂන් මේ සිටුේෂන් එක ෆයර් එකේදී. ඔය ඔක්කොම ටික බලා ගන්න පුළුවන් මේක පොඩ්ඩක් බලන්න වීඩියෝ. Now the police have gone over there to try and quell the fire, and frantically some of the supporters out. Now these are extraordinary scenes at Valley Parade. It's supposed to be a day of celebration. One hopes the stand doesn't burn down. And the game has obviously had to stop. I saw the smoke about a minute ago, but now that fire is beginning to rage. And the police are doing a tremendous job in getting people out of the stand and onto the pitch. But a day of triumph could turn into a day of disaster here for Bradford. These quite astonishing, and I've just seen the police leading a couple of people out of the ground. And the smoke is now engulfing the pitch at one end. As that blaze grows, the stand has to be in jeopardy. A year ago, Bradford City lost their floodlights. They were blown over, and now the stand may well be burning down. And the 2,500 people in that stand are panicking. They are frantic to get out. But these are disastrous scenes for the club. One can feel the heat. And that is a catastrophic sight for Bradford City Football Club. The whole stand is going up in flames, and that person there looks to be burning. And the timbers are coming down onto the ground. And this is horrific. There is no cause for celebration for anybody here. This is awful. They came to celebrate the club's promotion to the second division for the first time in 50 years, and now they're running for their lives. The players are having to leave the pitch, and obviously they're back in the tunnels. The heat is now becoming tremendous. I'm sitting
immediately opposite the main stand, and I can feel the heat. It's almost beginning to burn me over here, quite honestly. The whole stand is going to have gone in the space of a few minutes. Quite extraordinary scenes at Valley Parade. This was supposed to be a day of utter joy, triumph, and celebration. It's turning it into a nightmare. There's a policeman on fire there. He's managed to quell that. A woman being let from the stand, and there are still one or two people, and I must say it is only one or two isolated people in there. But the roof is caving in. The smoke, the black pall of smoke is rising hundreds of feet in the air, and the whole place is scorching. They've been talking about having a new ground at Valley Parade. They might soon have to have one, because this is the day that Valley Parade Football Club, the football ground, is burning down. The heat is quite intense, and you can see that that floodlight pylon might well soon be in danger as well. One dreads to think of the cost, but one dreads to think of life at a moment like this. Bodies are being dragged away from that stand. Hopefully now, as I look across the ground, everybody is out. The police have done a manful job, because the rafters have been coming down on them, and you can see the exhaustion and the panic on the faces of some of those people there. And this is a burning hell. And look at that. Oh, the poor man. Oh, this is awful. The police desperately trying to save the life of a supporter. He'd come to watch the football. This is human tragedy. 10 minutes ago, we were looking at a football game. I now look at a sad and tragic sight. The ambulance is beginning to arrive. 3:49 වෙලාවේ විනාඩි 5යි ගිහින් තියෙන 3 දෙනෙක් මැරුණා. එක්කෙනෙක් අහුණා ෆයර් දැක්කා. මේ ෆයර් එකේ 3 දෙනෙක් මැරුණා. එක කෙරෝල් එකේද අනිත් කෙරෝල්ට එන ගමන් ෆයර් එක ස්ප්‍රෙඩ් වෙලා ලෝහසාට් බිල්ඩින් එක. රයිට්? ලෝහසාට් බිල්ඩින් එක ෆයර් එක ස්ප්‍රෙඩ් වුණාම ෆ්ලෑෂ් ඕගෙත් අතරේ ඩෙවලොප් වෙන්නේ නැතුණා. දැන් තමයි ඇම්බියුලන්ස් එනවා කියලා අනවුන්ස් කරන කෙනත් කියන්නේ. එංගලන්තේ ෆයර් සර්විස් එකේ විෂන් එක තමයි within 7 minute ඕනම තැනක ෆයර් එකට එනවා. දැන් විනාඩි 5ක් ගිහිල්ලා දැන් එන මේ ෆයර් වීකල් එන සද්දය හැම ඇවිල්ලා තව සෙට් අප් කරලා විනාඩි තව 2-3ක් ගිහිල්ලා ෆයර් එකට ඇටැක් කරනකොට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා බලාගත්තා. ඔය තියෙන්නේ දැන් බෙදන්ටම බිල්ඩින් එක ස්ට්‍රක්චර් එක ඉවරයි සම්පූර්ණයෙන්. ඒකයි අපි කියන්නේ අර ෆයර් එකක් ෆයර් සර්විස් එකෙන් ඇවිල්ලා නිවනකොට ඒගොල්ලෝ ඉන්නේ කමියුනිටි ස්ප්‍රෙඩ් එක නවත්තන්නයි රෙස්කියු කරන්න. කැට්රියේ කට්ටිය හිර වෙලා ඉන්නවා ට්‍රැප් වෙලා ඉන්නවනේ ඒගොල්ලෝ ගලව ගන්න. අර පොඩි ෆයර් එකක් ලොකු ගින්නකට පාටපත් වෙන්න කලින් අපි කරන්න ඕන දේ තමයි ෆස්ට් ඒඩ් ෆයර් ෆයිටින් ඉක්විප්මන්ට් පාවිච්චි කරලා ඒක නිවන එක. අපි බලමු ෆ්ලෑෂ් ඕ එකක් මේ ෆ්ලෑෂ් ඕ ෆයර් එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලගේ මේක දැන් ඕපන් මේක ඕපන් බිල්ඩින් එකක්. හැබැයි ඒක දැන් ඔයාලගේ වෙන්නේ මේ දැන් අපි පෙන්නන වීඩියෝ එක. මොකද්ද පොඩි ෆ්ලෑෂ් ඕ තත්තර ෆයර් එක ඩෙවලොප් වෙන්න පුළුවන්. රූම් ෆයර්. නෙමෙයි රූම් ෆයර්. Fahrenheit, it'll be a cold day. Later in the afternoon, the weather turning drier. මේක තමයි සාමාන්‍ය ඔයාලගේ දැන් ඔෆිසර් වෙන්න පුළුවන්. Latest in Scotland this evening and tonight will feature no showers here in the night as well. And it'll be a cold. සාමාන්‍ය ඔෆිස් එකේ අපි හිතමු මොනවා වෙලා පොඩි ෂෝට් එකක් ගලා එක්ක පොඩි ෆයර් එකක් වෙනවා. අපි ඉතින් අපට ඕන තරම් වෙලාව තියෙනවා මේ ෆයර් එකක් වුණාම මේ ෆයර් එක ස්ප්‍රෙඩ් වෙන්න අතම් එකේ. දැන් ඉන්න ඇදලා
විනාඩි තත්පර 40ක් විතර ගිහින් අපිට මේක හරිය ලේසියෙන් පායකට දිමා ගන්න පුළුවන්. හරිය ලේසියෙන් මේ පායකට දිමා ගන්න පුළුවන්. මේක බොඩ පාය පුෂර් එකක් පාවිච්චි කරලා නම් ඉන්න දිමා ගන්න පුළුවන්. එතන මේකෙන් අපි මේ මූව් එකේ පායකට කරොත් අපිට දැන් විනාඩියක් විතර කිසි ප්‍රශ්නයක් නැතුව එළියට යා ගන්නත් පුළුවන්. මම දුමක් තාම ප්‍රශ්නයක් නැහැ. මම එන්න ප්‍රශ්න අපිට එළියට යන්න බැරි වෙන්නේ. දැන් විනාඩියක් ගියා එක පාය පුෂර් එකකින් දිමන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට එළියට දිමා ගන්න පුළුවන් පායර එක ඇතුලේ වුණොත්. හරි. මිනිත්තු එකමාරක් ගිහිල්ලා අපිට තාමත් එළියට යන්න පුළුවන්. තාමත් සෝපා එක විතරක් පායර එක එක්ස්ට්‍රූෂන් එකක් දැන් විනාඩි දෙකයි තාමත් අපිට එළියට යන්න පුළුවන්. විනාඩි දෙක පහුවෙලා තවර 40ක් 50ක් අතර ෆ්ලෑෂ් ෂෝ කියන එකත් එකට පායක ඩෙවලොප් වෙනවා. අපි බලමු මේක මොකද කියලා දැන් වෙනවා කොහොමද පාට දුමු ඉදර එක්කව වෙනවා. මොකද දැන් වලගේ ඉස්සරහට දෙන්න පුළුවන්. ඒ ඉදර එක්කව වෙනවා දුම. එක්කව වෙනකොට මේ වලට එළියට යන්න බැරි තත්ත්වයක් එනවා. තාමත් සෝෆා එක විතරයි පායක තියෙන්නේ. බලන්න තාම ස්පීඩ් එක නැහැ. දෙකමාරක් ගිහිල්ලා පායරක වෙලා on the dash of tantra development. දැන් පේනවනේ මිනිත්තු දෙකමාරක් යනකොට ෆයිල් එක තිබ්බේ සෝෆා එක උඩ විතරයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කාමරේට ෆයිල් එක පැනලා ඉවරයි. ඒකට තප්පර 30 යනකොට. මේක තමයි මේ ඔයාලගේ කොට නැගිට ඇතුලේ වෙන්නේ. ඒත් ඔයාලා හිතනවා ටයිම් එක අපිට ඕන තරම් තියෙනවා කියලා නෑ. මිනිත්තු දෙකමාරයි මැක්සිමම් තියෙන්නේ. ගින්න අයිඩෙන්ටිෆයි කරගන්න ගින්න නිවන්න එළියට යා ගන්න ඔක්කොම කරන්න තියෙන්නේ මිනිත්තු දෙකමාරක් වගේ කාලයක්. මිනිත්තු දෙකමාරකට වඩා හිටියොත් ඔයාලා ගින්නට ආව වෙනවා. යන්න බෑ. මේක මේ වගේ කොට නැගිලි වල ෆයර් එකක් වුණොත් එන මේකට තමයි ෆ්ලෑෂ් ෂෝ වෙනවා කියලා කියන්නේ. ඔක්කොම අපි ස්ටෑන්ඩඩ්ස් රෙගියුලේෂන් මේ ඔක්කොම බිල්ඩින් එක ඩිසයින් කරන්නේ ෆයර් ඉන්ජිනියර්ස්ලා මේ ෆ්ලෑෂ් ෂෝ එක වෙනවා. ඒකට ඒ ෆ්ලෑෂ් ෂෝ එක බේස් කරන් තමයි ඔක්කොම ඒවා ඩිසයින් කරලා තියෙන්නේ. මේකට මිනිත්තු දෙකමාරක් 3ක් ඇතුළත වගේ කාලයකදී මේ කොට නැගිල්ලක ෆ්ලෑෂ් ෂෝ තත්ත්වයට ඩෙවලොප් වෙන්න පුළුවන්. හරි. එතකොට අපි දැනගන්න ඕනේ අපේ කාලයක් නැහැ. මිනිත්තු 2යි 2කමාරයි වගේ තියෙන ප්‍රසන්ටේෂන්. ඊළඟ එක තමයි ක්‍රිටික් යන් next slide. හරි. ඊගාව එක තමයි අර අපි දැක්ක ඔය දෙකේදීම ස්මෝක් එක පුදුම විදිහට ඩෙවලොප් වෙනවා. ගින්නකදී ස්මෝක් එක මාරු විදිහට ස්ප්‍රෙඩ් වෙනවා. ස්මෝක් එක ක්‍රිටිකල් කන්ඩිෂන් එකට ඩෙවලොප් වුණාන් පස්සේ අපි ඉස්සරහට පෙන්නන වීඩියෝ ක්ලිප්ස් මිනිස්සු එතනින් එහාට දුවන්නේ නැහැ. ක්‍රිටිකල් කන්ඩිෂන් එකට ඩෙවලොප් වෙනවා කියන්නේ ස්මෝක් ලේයර් එකේ හයිට් එක මීටර් 2කට වඩා අඩු පල්ලෙහාට පොළොවේ මට්ටමේ ඉඳලා මීටර් 2කට වඩා අඩු මට්ටමට ස්මෝක් ලේයර් එක ආවම එක දෙවෙනි එක ඒකේ ටෙම්පරේචර් එක සෙන්ටිග්‍රේඩ් එක 200 පහුණ වැඩි 200 වැඩි වුණොත් විසිබිලිටි එක මීටර් 10ට අඩු වුණොත් අපි කියනවා ක්‍රිටිකල් ස්මෝක් කන්ඩිෂන් එකට පායක ඩෙවලොප් වෙලා කියලා. ඒ වගේ වෙලාවක මිනිස්සු දන්නවා එක්සිට් එක අර පැත්තේ ආරයට තමයි දුවන්න ඕන කියලා. මෙතනින් ක්‍රොස් කරන්න නැහැ බයයි. නිසා අනිත් පැත්තට දුවනවා වොෂ්රූම් හොයන්න ෆ්‍රිජ් ඇතුළට ඕවට මේවට මිනිස්සු දුවනවා අනිත් පැත්තට. දන්නවා අර පැත්තට යන්න කියලා. ක්‍රිටිකල් කන්ඩිෂන් එකට ස්මෝක් එක ඩෙවලොප් වෙන්න කලිනුත් අපිට 2 ෆැක්ටර්ස් තියෙනවා ඒක කන්සිඩර් කරන්න. ෆ්ලෑෂ් ෂෝ එකට ඩෙවලොප් වෙන්න පායක කොච්චර වෙලා යනවද? මිනිත්තු 2මාරයි 3යි ක්‍රිටිකල් කන්ඩිෂන් එකට ස්මෝක් එක දැන් ෆ්ලෑෂ් ෂෝ එක කියන්නේ එක ෆ්ලෝ එකක් කියමුකෝ 21 ෆ්ලෝ එකේ පායකක් වුණා කියමුකෝ. හැබැයි ස්මෝක් එකේ මොන හරි ලගියොත් 22 වෙනි ෆ්ලෝ එකට ක්‍රිටිකල් ස්මෝක් කන්ඩිෂන් එක ඩෙවලොප් වෙන්න කොච්චර ටයිම් එකක් යනවද? ඒක නිසා ඒකට ඉස්සෙල්ලා අපි ඔය ඉවොකුවේට් වෙනවා ඒ ටික ඔක්කොම කරගන්න ඕනේ. ඒක නිසා සාමාන්‍යයෙන් අපි ඉවොකුවේෂන් ටයිම් අපි ගොඩක් කැල්කියුලේෂන් කරපුවම හයි හැසාඩ් බිල්ඩින් එකේ ඉවොකුවේෂන් ටයිම් එක මිනිත්තු 2යි
මීඩියම් අසාට් බිල්ඩින් එක මිනිත්තු 2:00මාරයි ලෝ අසාට් බිල්ඩින් එක මිනිත්තු 3යි. මේක අපි ඉන්විටේෂන් ටයිම් එක කීයද ගන්නේ? 3 minutes. හරි. මේකේ අපි ගන්නේ 3 minutes කියලා. එතකොට මිනිත්තු 3ක් ඇතුළත අපි යන්න ඕනේ safe place එකට. දැන් හරි. එතෙන්ට මම safe place එකට එන්න කලින් ඔයාලගේ ඒතකොට ගින්නක් ඇති වුණාම උඩ තියෙනවා detectors හයි කරලා. මේ තියෙන detector එකක්. මේ තියෙන ඔයාලගේ ඔෆිස් වල මේක තියෙනවා. ඔකට දුම ගියන් පස්සේ ටක් ගාලා fire alarm එක activate වෙනවා. ඒ කියන්නේ early stage එකේදී ගින්න අඳුර ගන්න පුළුවන් අපිට smoke එක ගියන් පස්සේ. සාමාන්‍යයෙන් මේක වර්ග මීටර 100කට එක ගාණි වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ පොළොමට එන මීටර 10.5ක රෝඩයි ඉහළින් මේක සාමාන්‍යයෙන් හයි කරන්නේ මේ ස්මෝක් ඩිටෙක්ටර්ස් හරි. ඒ වගේම සමහර තැන්වල හීට් ඩිටෙක්ටර්ස් හයි කරලා තියෙනවා ජෙනරේටර්ස් වල වගේ තැන්වල ඒ දෙකම ඔයාලගේ බිල්ඩින් එකේ තියෙනවා. ඊළඟට ගත්තාම මේ හෝස් රීල් මේ වගේ එකක් දැකලා ඇති. කැබිනට් එක ඇතුලේ තියෙනවා හෝස් රීල් එක. එතකොට මේ හෝස් රීල් එකේ අපි ගත්තාම වෝටර් ෆයිස් ප්‍රොමෝෂන් එකක් පාවිච්චි කරලා ගින්න කඩා ගන්න බැරි වෙච්ච ගාම ටක් ගාලා ඊගවට අපි කරන්න ඕනේ හෝස් රීල් එක පාවිච්චි කරන එක. හෝස් රීල් එකෙන් වතුර ගන්න පුළුවන් මිනිත්තුකට ලීටර් 30 ගානේ සම්ප් එකේ වතුර ඉවරනකම් පම්ප් ෂෙඩ් කරනකම් වතුර ගන්න පුළුවන්. ඒතකොට අපිට අර අනිත් හෝස් ටික කනෙක්ට් කරලා ලෑන්ඩින් වෑල් එකෙන් වතුර ගන්නකම් හෝස් රීල් එක සෑහෙන සපෝට් එකක් ගන්න පුළුවන් හෝස් රීල් එකේ. ඊට පස්සේ මේ වගේ ලෑන්ඩින් වෑල් දැකලා ඇති. ඒකත් ඒ කැබිනට් එක ඇතුලේ තියෙනවා හෝස් එකකුත් තියෙනවා ලෑන්ඩින් වෑල් එකට හෝස් එක ගහලා වතුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිත්තුකට ලීටර් 500ක වගේ අවුට්පුට් එකක් ගන්න පුළුවන් ලොකු ෆයර් එකක් වුණාන් පස්සේ. ඊට පස්සේ මේ ටූටි බල්බ්ස් වගේක් තියෙනවා ස්ප්‍රින්ක්ලර්ස් කියලා. ඕක සෙන්ටිග්‍රේඩ් 68ට උෂ්ණත්වයට රත් වුණාන් පස්සේ බල්බ් එක බෙදිලා වතුර විදිනවා. අපි කොට ස්ප්‍රින්ක්ලර් කියලා අපි පොඩක් එක වැඩ කරන හැටි පොඩ්ඩක් බලමු. අපි බලමු කොහොමද ස්ප්‍රින්ක්ලර් එකක් වැඩ කරන්නේ කියලා. ගොඩක් ඒවා බැටින්හම් වෙන්නේ නැහැ තිබුණාට. ඒ විදිහට ටෙම්පරේචර් ආවෙන් පස්සේ සෙන්ටිග්‍රේඩ් 68ක ආවෙන් පස්සේ ඔයාලා හිතියක් නැත්නම් ෆෑන් එක ගෙන්නත් තුනක් සංසාරේ ටෙම්පරේචර් එනවා. ඔය විදිහට වතුර විදිහට ඉන්න නෙමෙයි. ඒකට මේ රතු පාට බල්බ් එකේ තියෙන ඒ නිසා මට නිකන් කොස්සක්වත් වැදිලා මොනවත් කැඩුනොත් අර වගේ වතුර එනවා. ඩැමේජ් වොටර් ඩැමේජ් එක එන්න පුළුවන්. හරි. හරි මේ තියෙන ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකක්. ඊට පස්සේ මේක දන්නවනේ. ෆයර් එකක් වුණාන් පස්සේ තමන් ඉන්න තැන ෆයර් එකක් වුණොත් ගින්නක් කියලා අනිත් කටියට දැනුම් දෙන්න ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ මැනුවල් කෝල් පොයින්ට් එකේ මෙතන ඇඟිල්ල තියලා තද කරන එක. ඒතර මේක බ්‍රේක් ග්ලාස් ඇතුළට ගිහින් සමහර ඒවා කැඩෙන එක තියෙනවා, සමහර පිටිපස්සට පයින් එක තියෙනවා. ගින්නක් ඇතුළට මොනවත් බලන්න එපා. මේ ටක් ගාලා ගින්න දැක්ක ගාම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක තිබ්බ ඇඟිල්ල තිබ්බ තද කරා. ඒතර අපි හැම ෆ්ලෝ එකකම තියෙනවා එක්සිට් එක ගාව සහ මේ ලොබි එකේ තියෙනවා මැනුවල් කෝල් පොයින්ට් එක. ඒතර ටක් ගාලා එලාම් වදින්න පටන් ගන්නවා. ඊට පස්සේ පැනල් එකට යනවා ෆයර් එකක් තියෙනවා කියලා ටක් ගාලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. හරි. ඊළඟ දේ තමයි අපි ගින්නකදී දැන් අපිට ටයිම් එක තියෙන මිනිත්තු 2:00මාර 3ක් ඇතුළත අපි යන්න ඕනේ සේෆ් ප්ලේස් එකකට. ඉවැකුේෂන් ටයිම් එක අපි මිනිත්තු 3යි කියවනේ. ওই මිනිත්තු 3 ඇතුළත අපි සේෆ් ප්ලේස් එකට යන්න ඕනේ. අපේ සේෆ් ප්ලේස් එක කොහෙද? ඔයාලා කොහාටද මිනිත්තු 3ක් ඇතුළත යන්න ඕනේ? බේස්මන්ට් එක කියලා කියනවා. අය හරි. දැන් මේක අපි හයි රයිස් බිල්ඩින් එක ගන්න. මේ හයි රයිස් බිල්ඩින් එකක් ගත්තාම අපි ඉවකේෂන් ටයිම් එක මිනිත්තු 3යි. අපි සේෆ් ප්ලේස් එකක් කියලා කියන්නේ එක්ක බිල්ඩින් එකෙන් එළියේ එහෙම නැත්නම් ඔයාලගේ අර මේ ෆයර් එක්සිට් ඩෝර් එකෙන් ඇතුළට ගිය ප්‍රොටෙක්ටඩ් ෂාෆ්ට් එකක් ඇතුලේ තියෙන ස්ටෑර්කේස් එකක්. ඒවා දෙකක් මේකේ තියෙනවා. හරි. ඒ ප්‍රොටෙක්ටඩ් ෂාෆ්ට් එකක් ඒක හරි මෙන්න මේ දොරෙන් ඇතුළට ගියන් පස්සේ මෙන්න මේ දොරෙන් ඇතුළට ගියන් පස්සේ ස්ටෙයාර් කේස් එකක් ඇතුළට ඔයාලා යනවා. හරිද?
ඒ ස්ටෙයා කේස් එක ඩිසයින් කරලා තියෙන්නේ පැය 2ක් යනකම් 3ක්වත් එන්න බැරි වෙනවා. ඒක රෙගුලේටරි රික්වයර්මන්ට් එකක්. high rise building එක ඇතුලේ තියෙන protected shaft එක 2 hour fire resistant වෙන්න ඕනේ, 2 hour smoke free වෙන්න ඕනේ. ඒක pressurize වෙනවා. structure එක හදලා තියෙන special width එකක් තියෙන concrete වලින් fire resistant doors තියෙනවා. ඒක ඇතුළට ඔයාලා ගියා කියම් ඔයාලා comparatively safe. ඒ කියන්නේ සාපේක්ෂව ඔයාලා safe. ඒතර මිනිත්තු 3ක් ඇතුළත යන්න කලින් පළවෙනි දේ තමයි ඔය එක ඇතුළට රිංග ගන්න. ඒක මොනවත් කරන්න එපා. ලිෆ්ට් වලට නගින්නේ නැහැ. දන්නවනේ ලිෆ්ට් වලට ගිහින් ලිෆ්ට් එකට කරන්ට් එක මොනවද වෙලා කිරමුණොත් ජීවිතේට ෆයර් ෆයිටර්ස්ලා අනිත් කට්ටිය ඔක්කොම රෙස්කියු කරලා තේ එකක් එහෙම බීලා ටයිම් එකක් තිබුණොත් ඒ වල ගලව ගන්න. very serious. බහිනවා කියන්නේ ස්ටේබල් එකකට. එතකොට මගදී ට්‍රැප් වුණොත් හිරමුණොත් අර ඉස්ලාම් ප්‍රයිවට් දෙන්නේ ලේසියෙන් ගලව ගන්න පුළුවන් කට්ටිය. ඉන්න කට්ටිය හිර වෙලා ඉන්නවනම් ටක් ටක් ගාලා ඒගොල්ලෝ ගලව ගත්තා. ඊට පස්සේ තමයි අර මේවා කඩලා ඇතුළට බහින්න වෙනම රෝප් දාගෙන ඒ ඔක්කොම කරන්නේ ඒගොල්ලන්ට වෙලාවක් තිබුණොත් කරයි. රෙස්ට් එකක් කරන්නේ හිමිසරේ. ඒ නිසා ජීවිතේට ලොඩ් වෙන්න එපා. මොකද ඕන්ලක පවර් ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. එතකොට මේක හදලා තියෙන්නේ පැය 2ක් යනකනුත් ඔයාලට ඇතුළට දුමක් එන්න බෑ. මේ දොර ඇරලා ඇතුළට ඒ දොර ඇරලා ඇතුළට යන ගානේ ඒක ප්‍රෙෂරයිස් වෙලා තියෙන ස්මෝක් මේ ඒ නිසා එකෙන් AI එකත් එන්නේ එළියට ඔයාලා ඇතුළට ගියන් පස්සේ සේෆ්. ඊට පස්සේ එළියට ගියන් පස්සේ ඔයාලා බහැගෙන එනකොට අපි හිතමු ඇවිදින්න දැන් අපි 21කට උඩින් ඉන්න කට්ටිය ඉන්නවනම් 21 කෙනෙක් වගේ උඩින් ඉන්න කට්ටිය ඉන්නවනම් ඇවිදින්න බැරි අපහසු කට්ටිය ඉන්නවනම් මෙතෙන් එන්න. මේක තමයි අපි රිෆියුජි ඒරියා කියලා කියන්නේ. රිෆියුජි ඒරියා කියලා කියන්නේ මෙතන. ඉතින් මෙතන ඒකට කට්ටියක් ඉන්න ඇවිදින්න බැරි ප්‍රෙග්නන්ට් වයසක කට්ටිය ඩිසේබල් කට්ටිය මෙතන ඉන්නවා. අනිත් කට්ටිය හිමිසරේ පල්ලෙහාට බහින්න ඕනේ. පල්ලෙහාට බහැලා හදිසියේදී රැස්තන ස්ථානයට assembly point එකට යන්න ඕනේ. අර basement එකේ අර අතන තියෙන එක අපි පෙන්නන්න. එතෙන්ද තමයි ගින්නකදී යන්න ඕනේ. වැදගත්ම දේ තමයි ඔය ෆයර් එකට ඇටැක් කරන එක ෆයර් එක ඔක්කොම කරලා විනාඩි 3යි මැක්සිමම් තියෙන. ඒ 3ක් ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට අර ස්ටෙයා කේස් එක ඇතුළට යා ගන්න ඕනේ. දොරෙන් ඇතුළට පැන ගන්න. ඊට පස්සේ ඔයාලා ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට අපි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ෆයර් එකක් වුණොත් අපි දැනගන්න ඕනේ what to do. මම මොකද කරන්න ඕනේ කරන්නේ. අනිත් අයගේ ඩියුටිස් මොනවද කියන එක චුට්ටක් දැනගන්න. ෆයර් බෝඩ්ගේ ඩියුටි මොකද්ද, මගේ ඩියුටි මොකද්ද කියලා චුට්ටක් දැනගන්න ඕනේ. ඊට පස්සේ අපේ තියෙන රිසෝසස් මොනවද කියලා දැනගන්න ඕනේ. අපි දැන් දැනගත්තා තියෙන රිසෝසස් මොනවද කියලා. ඒක. ඊට පස්සේ අපි මම හිතන්නේ ඔයාලට ඉවැකුේෂන් ඩ්‍රිල් කරයි. මේ ඉවැකුේෂන් ඩ්‍රිල් කරනකොට පොඩ්ඩක් ඒක කරන්න. මොකද මම ඕන තරම් දැකලා තියෙනවා මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියලා ඇක්චුවල් ෆයර් එකක් කියලා ඇද්දි මිනිස්සු කෑ ගහනවා, බය වෙනවා, හිත දුවනවා, මෙහෙට දුවනවා. ඇක්චුවල් ෆයර් එකක් වුණාන් පස්සේ දන්නේ නැහැ කොහාටද යන්න ඕනේ, මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ නිසා ඩ්‍රිල් කරනකොට පැහැදිලිව ඩ්‍රිල් එකට සහභාගී වෙන්න. ඊට පස්සේ ඔයාලා දන්නවා හදිසියේදී කොතෙන්ද යන්න ඕනේ කියලා. මැනුවල් කෝල් පොයින්ට් එකක් ඔපරේට් කරන්න දන්නවා එතකොට. නැත්නම් ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා මේ ඉවැකුේෂන් ඩ්‍රිල් එකක්. ඒවා සාමාන්‍යයෙන් ඇත්තටම ලංකාවේ නීතිය නෑ. ලංකාවේ රෙගුලේටර්ෂන් එකේ තියෙන අවම වශයෙන් අවුරුදු එකපාරක්වත් මේක කරන්න ඕනේ කියලා කට්ටිය දැනුවත් කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ ෆයර් වෝඩන් කෙනෙක් ගත්තොත් ඔයාලගේ සාමාන්‍ය ඩියුටිය තමයි වැඩට ආවෙන් පස්සේ ෆයර් වෝඩන්ස්ලා ගියන් පස්සේ මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඒකට විශේෂ ඇක්ෂන් එකක් ගන්න එක. escape route එක pathways block වෙලා තියෙනවද කියන එක බලන එක. මොනවා හරි hazards දේවල් තියෙනවා නම් එක අහුවෙලා පොට්ටක් එකක් වෙල්ඩින් එකක් කරනවා තියෙනවා නම් එහෙම නැත්නම් වයර් එලියට ඇවිල්ලා මොනවා හරි hazard එකක් තියෙනවා නම් ඒක දැනුවත් කරන එක. ඒ වගේ තියෙනවා නම් report කරන එක අදාළ ස්ථානයට. ඊට පස්සේ දැන් ෆයර් වෝඩන් එකකින් අපි මෙතන ඉන්න කෙනෙක් ෆයර් වෝඩන් එක පාරට එයා ඉන්න තැන ඔෆිස් එක අපි තුමු එයා ඉන්නේ HR එකේ කියලා. එතන ඔෆිස් එකේ ටක් ගාලා ගින්නක් ඇති වෙනවා. දැන් ඉලාම් තාම මොනවත් නැහැ. එක පාට ගින්නක් ඇති වෙනවා ඉන්න තැන. ෆයර් වෝඩන් කෙනෙක් ඇටියට මම එතකොට එයා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ ෆයර් ලාම්පේ ගන්න. ෆයර් ලාම්පේ ගන්න එක තමයි ෆයර් වෝඩන්ගේ පළවෙනි ඩියුටිය. දෙවෙනි ඩියුටිය තමයි ඉන්න කට්ටිය ඉවැකුවේට් කරන එක. පුළුවන් තරම් කට්ටිය ඉවැකුවේට් කරන්න ඕනේ. මෙතන යන්න assembly point එකට යන්න කියන ලාම්ප් එකේ පස්සේ. ඊට පස්සේ visitorsලා ඉන්නවනම් disable කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට පොඩ්ඩක් ඒගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ. යන්න කියලා instructions දෙන්න ඕනේ. ඒ ඔක්කොම ටික කරලා තමන් සේෆ් කියලා හිතනවා නම් තමයි ෆයර් එකට ඇටැක් කරන්නේ.
ඉස්සෙල්ලාම කරන්න ඕනේ ෆයර් alarm එක ගහලා සහ ඉන්න කට්ටිය එවකුවේට් කරන්න අවශ්‍ය ඉනිෂියේෂන් එක එයා කරන්න ඕනේ. ඒ ෆයර් වෝඩන් කෙනෙක්. ඊට පස්සේ ෆයර් වෝඩන් කෙනෙක් දැන් HR එකේ ඉන්න වෙන දිහාක ෆයර් කරලා එලාම් එක වදිනවා. එතකොට මොකද එයා කරන්නේ? එතකොට කරන්නේ ළඟම තියෙන එතකොට කරන්නේ ආයෙ අර කට්ටිය දැන් එයාට එලාම් එක ආයෙ ගහන්නේ නැහැ නේ. එලාම් එක වදිනවනේ. කට්ටිය ඉවකුවේට් කරන එක යනකොට ඉලෙක්ට්‍රිකල් ස්විච් ඊට පස්සේ ඒ වගේව තියෙනවා නම් ඒවා ෂට් ඔෆ් කරන එක ඊට පස්සේ එළියට යන්න කලින් වොෂ් රූම් තියෙනවා නම් ඊට පස්සේ මොනවද මීටින් රූම් තියෙනවා නම් ස්ටෝර් රූම් තියෙනවා නම් පොඩ්ඩක් ඔළුව දාගෙන බලන්න වෙනවා කට්ටිය ඉන්නවනම් කියලා කට්ටියම හරියට මේ එළියට ගියා කියලා බලලා හදිසියෙ රැස්තන ස්ථානට ගියන් පස්සේ ඒගොල්ලෝ හදිසියෙ රැස්තන ගියන් පස්සේ එතනදී ඇසෙම්බලි එකේදී රෝල් කෝල් එක කරලා අවශ්‍ය කටයුතු ටික කරනවා. එතකොට එයා කරන්න තියෙන ඩියුටි එකයි එලාම් එකක් ඇහුණොත් මේ එක එකනේ ඩියුටි දෙනවා. වැඩට ආවම ෆයර් එකක් නැතුවම ෆයර් බෝඩ්ගේ එක ඩියුටියක් තියෙනවා. එයා ඉන්න තැනක ඉන්නක් ගත්තොත් ෆයර් වෝඩන්ගේ වෙනම ඩියුටියක් තියෙනවා. ඊට පස්සේ එයාට එලාම් එකක් ඇහුනොත් එයාගේ වෙනම ඩියුටියක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය කෙනෙක් ගමු අපි ෆයර් වෝඩන් කෙනෙක් නැහැ. ෆයර් එකක් හොයාගත්තා. ඉන්න තැන ටක් ගාලා ෆයර් එකක් වුණා. ඒත් කරනවනේ ඉස්සෙල්ලාම මැනුවල් කෝල් පොයින්ට් එක ගන්න එක. මොන දේ වුණත් ඉස්සෙල්ලාම කරනවනේ රතු පාට එකේ ස්විච් එක ඔපන් එක. ඉන්න නිවන්න කලින්. ඊට පස්සේ එයා ට්‍රේන් කරලා තියෙනවා නම් එයාට ෆයර් එකට ඇටැක් කරන්න පුළුවන්. ගින්න නිවන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ෆයර් අලාම් එක ඇහුනොත් ළඟම තියෙන එක්සිට් එකෙන් එළියට යන්න ඕනේ. යනකොට දොරවල් එහෙම වහගෙන යනවා. මේ හැම පොඩි දොරක් හරි වහගෙන යනවා කියන්නේ ෆයර් එක දැන් මේකේ ෆයර් එකක් වුණොත් මෙතනින් දොරක් වහගෙන යනවා කියන්නේ මේක විනාඩි 5ක 30ක් ෆයර් එක එහාකට යන්නේ නැහැ. දොර අරගෙන ගියොත් ටක් ගාලා මෙතනින් හීට් එකයි ස්මෝක් එකයි ගිහිල්ලා එහා පැත්තට ෆයර් එක ස්ප්‍රෙඩ් වෙනවා. ඊට පස්සේ ඇසෙම්බලි පොයින්ට් එකට ගිහින් ඇසෙම්බලි පොයින්ට් එකට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන එක තමයි කරන්නේ. හරි. අපි පොඩ්ඩක් බලමු වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. අපිට මේ ඔය කියන ටික කරගන්න බැරුවෙත් මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා ගන්න අපිට. ඔය ස්පොට් අපි මිනිස්සු තුනක් ඇතුළත ප්‍රොටෙක්ටඩ් ෂාෆ්ට් එකට දාගන්න කරුවෝ ගියොත් කෙනෙකුට කන්ඩිෂන් එකක ෆයර් එක ඩිවෙලොප් වුණොත් තාවනම් අපිට වෙන්නේ මේ ඔය වගේ වැඩ තමයි. දැන් මේකට කොච්චර ස්මෝක් එකක් කරනකොට ස්මෝක් එක ආවන් පස්සේ එක්සිට් එක හොයාගන්නවා කියන එක හරිම අමාරුයි. එක්සිට් එක අරින්න බෑ. ඕ ඒ නිසා ෆයර් අලාර්ම් එකක් ඇහුනොත් රිස්පොන්ස් කරන්න නැතුව යන්න එපා. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා ගන්න එපා. ඒක වෙලාවට වැදුණු මේක අපිට ඉන්නේ කරන්න තියෙන්නේ කැන්නා මැරෙන එක හොඳ පිටිලා මැරෙන එක වෙනවා. ඒ නිසා මේ යාමක් වැදුණොත් තක්ගල මුළුවන් තරම් ඉක්මනට අනිත් කටියට අරගෙන ගිහලා අර ස්ටෑටිස් එකේ වැඩි අපිට බලනවා. ඒ රෂියාවට එක පාට ලංකාවේ මෙඩිකල් ඉස්පිරියන්ස් දෙකක් කොටන්න බැරුණා. ඒක බෝඩ් එකේ ඉඳලා
ඔබනේ ලොක් දොර හරියට ඒ ටයිම් එකට එලිබිකෝට් වෙන්නේ නැහැ. පිටරම ස්මෝක් කන්ඩිෂන් එක ඩෙවලොප් වෙන කලින් ඩෑෂ් ෂෝ එකෙන් ගණන් ගන්න එනවා. ඒක වෙන්නේ ප්‍රතිඵල ඉවත්. හරි. එතකොට මේ වගේ evacuation plan තියෙන ඔයාලගේ presentation ඔය මොඩල් එක. evacuation plan තියෙනවා. එතකොට අපිට evacuation plan එකෙන් දෙන්නේ staircase එකක් ඇතුළට ගියනකොට ගියන් පස්සේ අපි එළියට ගියන් පස්සේ exit එකේ ඉඳලා කොහාටද යන්න තියෙන්නේ assembly point එක හොයාගන්න එක. assembly point එක කොහෙද කියලා හොයාගන්න එක තමයි තියෙන්නේ. presentation එක ඉවර කරන්න. right එතකොට presentation එක හරි එතකොට මේ අපි ෆයිල් එකක් වැදුනන් පස්සේ අපේ දැන් තියෙන සිස්ටම් එක ගත්තාම ඉස්සෙල්ලාම මේ වගේ හයි රයිස් බිල්ඩින් වල ඔක්කොම එකපාරට පල්ලෙහාට බස්සන්නේ තේරුම්න්නේ නැහැ බස්සන්නේ මේක අපි හදලා තියෙන්නේ බිල්ඩින් එක ගත්තාම කම්පාර්ට්මන්ටේෂන් කියලා එක ක්‍රමයකට ඒ කියන්නේ එක ෆ්ලෝ එකක ඉඳලා අනිත් ෆ්ලෝ එකට කිසිම විදිහකින් ගින්නක් යන්න බෑ සාමාන්‍ය තත්ත්වයට 1 hour fire resistant compartment flow එකක් මේ ෆ්ලෝ එක කම්පාර්ට්මන්ට් ඊට පස්සේ මේකෙන් උඩට යන ඔක්කොම පයිප්ස් අනමන ඔක්කොම සීල් කරලා තියෙන්නේ යට ෆ්ලෝ එකේ පය කටුවොත් ලේසියෙන් උඩට ෆ්ලෝ එකට එන්නේ නැහැ. එහෙම 100%ක් කියන්නේ එහෙම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ නිසා ෆය එකක් වුණාන් පස්සේ ඉස්සෙල්ලාම තියෙන අපි ගමු 25 වෙනි දක්වා ෆය එකක් වුණොත් ඉස්සෙල්ලාම එලාම් එක එකේ වදිනවා 26 එකේ වදිනවා 24 වදිනවා. ඒ තුනේ ඉන්න කට්ටිය තමයි ඉස්සෙල්ලාම ඉවකුවේට් කරන්නේ. ඉවකුවේට් කරන්නේ. ඊට පස්සේ ඒක අපි ඇවිල්ලා බලලා ඇක්චුවල් ෆය එකක්ද නැද්ද කියලා බලලා ඇක්චුවල් ෆය එකක් නම් කන්ටිනියු කරනවා දිගටම උඩ ෆ්ලෝ එකට යට ෆ්ලෝ එකට එලාම් එහෙම තමයි එලාම් පැනල් සිස්ටම් එක ඩිසයින් කරන්නේ. නැත්නම් ඔක්කොම එක විදිහේ බහින්න අවශ්‍ය නැහැ. බහින්න ඕනේ නැහැ හයි රයිස් බිල්ඩින් වල. ඊට පස්සේ අපි ඉස්සලා වගේ මේ වගේ රිෆ්යුජි ෆ්ලෝ එකට අර බැරි කට්ටිය ඇවිදින්න බැරි කට්ටිය ඔක්කොම රිෆ්යුජි ෆ්ලෝ එකට යනවා. අනිත් කට්ටිය ඔක්කොම පල්ලෙහාට යනවා. ඊට පස්සේ අපි හදිසියකදී රැස් වෙන ස්ථානෙට ගියන් පස්සේ මේ වගේ මේක තමයි ඔයාලගේ assembly point එක. එතන ගියන් පස්සේ කට්ටිය roll call එක කරලා ඉන්න කට්ටිය ඉන්නවද කියලා බලන්න ඕනේ. ඒක තමයි අපේ සාමාන්‍ය procedure එක. එතකොට ඒක තමයි අද මේ අපි මේකදී බලාපොරොත්තු වෙන වලට කමියුනිකේට් කරන්න ගින්නක් ගත්තාම මොකද්ද කරන්න ඕනේ මොන විදිහට හැසිරෙන්න කියලා. තව චූටි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගමන් මේ චූටි වීඩියෝ ක්ලිප් එක තියෙනවා මේකත් පොඩ්ඩක් බලමු. ඉවකුේෂන් එකක් කොහොමද කරන්න කියන එක මේකත් පොඩ්ඩක් විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් මේක ග්‍රේඩ් එකක් විදියට තාමත් There are 6 things that ACC faculty, staff, and students need to know about evacuating the building during a fire emergency. And these 6 things could save your life. සාමාන්‍යයෙන් අපි ෆලෝ කරන්න ඕනේ මොනවා වගේ ක්‍රමයකද ඉතින් දෙilla ෆයර් එකක් දුන්නා. Elam එක ඉස්සරහම රෙස් කරන්න ඕනේ. එලාම එක එනවා රෙස්පොන්ස් කරන්න ඕනේ. Hey, maybe ඒක we should කන්ටිනියු තමයි I mean, it could be real.
Yeah, probably just a drill. මොකද දෙකක් යන්නේ ඇටි ටෙස්ට් කරන්න 158. We received a fire alarm from your campus. Fire department has been called. 158, I'm investigating now. People are exiting the building. Emergency coordinators are checking the floor. You guys need to leave. The fire alarm is sounding. Do not hesitate to pull the fire alarm if you discover a fire. Leave the building at your nearest safe exit at the sound of the alarm. Take the stairs, never the elevator. Elevators are reserved for firefighter use. Emergency coordinators will assist in making sure the building is completely evacuated. What's using the stairs? Proceeding to the exit in a calm and orderly manner helps to ensure a safe building evacuation. Assisting others along the way can make the difference between life and death. People with mobility impairments should wait at an area of rescue assistance. Make sure your specific location is known by communicating with an emergency coordinator or asking others to report it. The fire department makes rescue their first priority when they arrive on the scene. Remember to familiarize yourself with exit locations and areas of rescue assistance. This information can be found on the campus safety plan posted at your campus. Once outside, walk to the rally point. Do not leave, as everyone must be accounted for. Report anyone missing or injured to an emergency coordinator. Moving vehicles are a hazard to those walking to the rally point and can block emergency responders' access. Jamie's hurt. He needs help. Wait here. Okay. So, okay, where's he hurt? Where's he hurt? Okay, don't move it. Administrator in charge. I have a person in area of rescue on 6, and I have a person with a medical emergency in between 5 and 6. Fire and EMS are on the way. Administrator in charge, this is Laura. Firefighters have evacuated John and Jamie, and my area is now clear. Employees need to stay at the rally point and wait for further instructions. Fortunately, in this case, the fire was extinguished and there was minimal damage. The administrator in charge can give the all clear. She or he may also use the outdoor PA. All clear. Return to the building. Fin de la alerta. Favor de regresar al edificio. right Once they all clear, ඒක තමයි අපි සාමාන්‍ය ඩ්‍රිල් එකකදී කරන්න ඕනේ විදිහ. ඒකත් එක්ක අපි ප්‍රෝග්‍රෑම් එක අපි මෙතනින් ඉවර කරනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවද? ක්ලියර් එකක් නැති තියෙනවද?